හරි. ඔයාලගේ අච්චි පොතේ 136 වෙනි පිටුවේ 3 වෙනි ගැටලුව. මෙන්න මෙහෙම ගැටලුවක් තියෙන්නේ බලන්න. මෙන්න මේව රවුමක් තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ සංඛ්‍යා ටිකක්. භාග තියෙනවා, ඉලක්කම් තියෙනවා. ඊට පස්සේ ඒවා මෙන්න මේ වගේ කාණ්ඩ 4කට බෙදන්න වෙන් කරලා තියෙනවා. හැබැයි දෙකක නම් ලියලා තියෙනවා. අනිත් දෙකේ නම් ලියලා නැහැ. ඔයාලා තෝරලා ලියන්න ඕන. මොකක්ද ඒකට ගැලපෙන නම ඒ සංඛ්‍යා දිහා බලලා එහෙමනේ කරන්න ඕන. හරි. පළවෙනි එක මොකද්ද? පහේ ගුණාකාර වන සංඛ්‍යා. ඒ මේ සමූහයේ තියෙන පහේ ගුණාකාර. පහේ ගුණාකාර කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පහෙන් බෙදෙන සංඛ්‍යා. බලන්න මේකේ පහෙන් බෙදෙන සංඛ්‍යා තියෙනවද? 15 තියෙනවා. ඊළඟට 25 තියෙනවා. ඊළඟට 65 තියෙනවා. පහෙන් බෙදෙන සංඛ්‍යා මේකේ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එහෙනම් ඔයා ඒ 3 මෙන්න මේ කොටුවේ ලියන්න ඕන. 15 25 65. හරි. බලමු දෙවෙනි එක. මෙම සමූහයේ හරය 7 වූ නියම භාග. මොකද්ද නියම භාගයක් කියන්නේ? නියම භාගයක් කියන්නේ දැන් ඔයා දන්නවා මොකද්ද? භාග සංඛ්‍යාවක යට තියෙන්නේ හරය, උඩ තියෙන්නේ ලවය. නියම භාගයක් වෙන්න ඕන. හැබැයි හරය 7. හරය කියන්නේ යටේ තියෙන සංඛ්‍යාව, භාග සංඛ්‍යාව නේද? බලන්න මේකේ. මෙන්න තියෙනවා 7න් 3. ඊළඟට 7න් 1, 7න් 4. හරය 7 වූ භාග කීයක් තියෙනවද? භාග 3ක් තියෙනවා භාග සංඛ්‍යා. එහෙනම් ඒ තුන මෙතන ලියන්න ඕන. හැබැයි ඔයාලට දැන් ගැටලුවක් තියෙනවා. මොකද්ද නියම භාග කියන්නේ? නියම භාගයක් කියන්නේ පුතා ලවය කුඩයි, හරය ඊට වඩා විශාලයි. බලන්න මෙයාගේ හරයට වඩා ලවය කුඩයි. කැමති එකක්. 90න් 89. ඒකත් නියම භාගයක්. ඇයි හරය විශාලයි මේ ලවය කුඩයි. අන්න ඒව තමයි නියම භාග කියන්නේ. හරි? හරි. එහෙනම් මේකේ අපි මේ භාග සංඛ්‍යා ටිකත් ලියන්න ඕන. අපි ලියමු ඉස්සෙල්ලාම 7න් 3. ඊළඟට තියෙනවා 7න් 4. ඊළඟට තියෙනවා 7න් 1. අන්න ඒ කොටුවත් හරි. දැන් තව මේකේ සංඛ්‍යා ඉතුරු වුණා. එතකොට ඒ ඉතුරු වෙන සංඛ්‍යා තවත් කාණ්ඩ දෙකකට ඔයා බෙදලා පෙන්වන්න ඕන. යටින් නමකුත් ලියන්න ඕන. එයාලගේ තියෙන විශේෂ ලක්ෂණ අනුව. බලන්න මොකක්ද හිතෙන්නේ ඔයාලට කියලා. මම නම් මෙහෙම දෙයක් පේනවා. මේකේ දෙක තියෙනවා. ඊට පස්සේ 18. මේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් නේද? මේ 56ක් දෙකෙන් බෙදෙනවා. දැන් සංඛ්‍යාවක් දිහා දැක්කම මේ 34ක් තියෙනවා. දෙකෙන් බෙදෙනවා. සංඛ්‍යාවක් දිහා දැක්කම ඔයාලට දෙකෙන් බෙදෙනවද නැද්ද කියලා කියන්න පුළුවන් විදිහක් තියෙනවා. මොකද්ද? දැන් දෙකෙන් බෙද යන්න ඕනේ නෑනේ. ඔයාලට තියෙන්නේ ඒ සංඛ්‍යාවේ අග තියෙන ඉලක්කම. මේ බලන්න. මේක ඉතින් එක සංඛ්‍යාවයිනේ. 2. මෙයාගේ 4. මෙයාගේ 8. 0 2 4 6 8. ඔන්න ඔය සංඛ්‍යා අගට එනවනම් කොච්චර ලොකු සංඛ්‍යාවක් වුණත් කමන්නේ නැහැ. දැන් හිතන්න මෙහෙම 35284. ඒ ලොකු සංඛ්‍යාවක්. මේක බැලූ බැල්මට ඔයාට දෙකෙන් බෙදෙනවද නැද්ද කියලා කියන්න පුළුවන් වෙනවා කොහොමද? මෙන්න මේ අග තියෙන සංඛ්‍යාව මෙන්න මේ සංඛ්‍යාව වලින් එකක් එන්න ඕන. ඒ කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් වෙන්න ඕන අග ඉලක්ක. අන්න එහෙම සංඛ්‍යා දෙකෙන් බෙදෙනවා. එහෙනම් මේ බලන්න 56 දෙකෙන් බෙදෙනවා, 2 දෙකෙන් බෙදෙනවා, 34 දෙකෙන් බෙදෙනවා, 18 දෙකෙන් බෙදෙනවා. එහෙනම් ඒ ටිකත් ගියා නම් මොකද්ද? ඒ ටිකේ විශේෂ ලක්ෂණය මොකද්ද? මේ වගේ පහේ ගුණාකාර වගේ මේ දෙවරක් චක්‍රයෙන් ඉතින් පුතේ 56 ගෙන් දෙවරක් කීයද? 28යි. ඒ කියන්නේ දෙකෙන් බෙදෙනවා. එහෙනම් මම මේක ලියනවා මේ තියෙන්නේ පහෙන් බෙදෙන සංඛ්‍යාව. ඒ නිසා තමයි පහේ ගුණාකාර කියන්නේ. එහෙනම් මම මේකට ලියනවා මේ ඉලක්කම් ටික මෙතන ලියලා 56 ලිව්වා. ඊට පස්සේ මම ගන්නවා 18. අංක
පිළිවෙල මාරු වුණාට ගැටලුවක් නැහැ. 2. ඊළඟට 37. අන්න ඒවට මම ලියනවා මොකද්ද? දෙකී ගුණාකාර සංඛ්‍යා. අන්න වැඩි. පැහැදිලිද? එතකොට තව මොන බලන්න මෙයාලා ඔක්කොම ගරන් තියෙන මේ මාක් කරේ මං ගත්ත ඒවා. එතකොට තව ගත්තේ එකක් තියෙනවා. මේ 9න් 4 කියලා එකක් තියෙනවා. 9න් 1 කියලා එකක් තියෙනවා. 9න් 5 කියලා. ඒ භාග සංඛ්‍යා තුනක් ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? මේ සමූහයේ තියෙන ඔක්කොම ටික අපි අරන්. එහෙනම් මේ තුන විතරයි ඉතුරු. බලන්න මේ තුන දිහා විශේෂත්වයක් තියෙනවද කියලා. මට නම් පේනවා එකක්. මොකද්ද? ඒක පුතා හැම එකකම මොකද්ද? මෙන්න මේ වගේ මේ හරය 7 වුනේ මෙතන තියෙන්නේ. හරය 9 වූ නියම භාග. කියන්න බැරිද? පුළුවන්. හරය 9 වුණ නියම භාග ටිකක් මේ තියෙන්නේ මේ. එහෙනම් මම මෙතන ලියනවා ඒක. මොකද්ද? හරය 9 වූ නියම භාග. දැන් ලියනවා භාග සංඛ්‍යා ටික. මුලින් මෙතනින් පටන් ගමු. 9න් 1 ලිව්වා. ඊළඟට 9න් 5 ලිව්වා. ඊළඟට තියෙනවා තව එකක් 9න් කීයද? 4. 9. අන්න ඔහොම තමයි ඔය ගැටලුවට උත්තරය වෙන්නේ. හරිද? තව මේ වගේ ගැටලු තිබුණොත් මට දාන්න WhatsApp එකට. මට පුළුවන් වෙලාවට මම ඔයාලට ඒක මේ විදිහට වීඩියෝ එකක් වගේ දාන්නම්. අපැහැදිලි දෙයක් තිබ්බොත් ඉස්කෝලේ හරි ගමන්නේ. ඔයාලට ගැටලුවක් තිබුණොත් අහන්න මම මේක කියලා දෙන්නම්. හරි? right.